මේ වගේ ගඟක් ගාවට ඇවිල්ලා මේ වගේ දුණු අඹ කෑල්ලක් කරනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. අද අපි ඉන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල කතරගමට යන මාර්ගයේ 19 කණුව ගාව. අද අපි යන්නේ වලගම්බා පුරාණ රජමහා විහාරය බලන්න. කතරගම පාරේ 19 කණුව ගාවට ඇවිල්ලා හරියටම කිලෝමීටරයක් යන්න ඕනි මේ රජමහා විහාර ගාවට යන්න. වෙනසකටත් එක්ක අද අපි පයින් තමයි මේ ගමන යන්නේ. පාන්සලට යන අතරමඟ අපිට තව යාළුවෙකුත් හම්බුණා. රජමහා විහාරයට ඉතින් අපි ආවා. ආපු ගමන් අපිට ඉතින් රස කෑමක් හම්බුණා. දැන් අම්බ නෑ අපිට. ගඩොල් ගොඩ ගහපු නටබුන් වගේක් තියෙනවා. පේන විදිහේ එක චෛත්‍යක නටබුන්. මේක වලගම්බා රජුගේ කාලේ හදපු පන්සලක් කියලා මතයක් තියෙනවා. පන්සල අයිනේ මැණික් ගංගාලා බහිනවා. මේ පන්සල මිනිසුන්ගේ හැංගිලා තමයි තියෙන්නේ. ගොඩාක් පෞරාණික නටබුන් තියෙනවා. ඉතින් මේ අපි දැන් හදන්නේ මැණික් ගඟේ කොටසක් මෙතනින් ගලා බහිනවා. ඒක පෙන්වන්න. ඉතින් මේ ගමන හිතන තරම් ලේසි නෑ. මේ ඉන්නවා මේ මෙහෙටම ආවේනික කඩිජාතිය මුන්ට මෙහි කට්ටිය කියන්නේ කුබුක් කඩි කියලා. මෙතන ලේසි වෙන්නේ නෑ මේ. පේනවනේ යාළුවන්ගේ අඩි කලකුණු තියෙනවා. අලිබෙටි තියෙන්නේ. මේ පරිස්සමෙන් යනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතන අවස් අවුරුවට හරි කොයි වෙලාවක හරි අලි එනවා අනිවාර්යෙන්ම. ඔන්න අපි ආවා. ගඟට තේනවනේ මේ රූස කුමුක්ගස් මැණික් ගඟේ ආරක්ෂාවට වගේ තියෙන්නේ. මේ වගේ ගඟක් ගාවට ඇවිල්ලා මේ වගේ දුණු අඹ කෑල්ලක් කරනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. පුරාණ චෛත්‍ය වගේම පුරාණ පන්සල වගේම මේ ගල් තලාවත් නිදන් හොරුන්ගේ ගහනේ ලක් වෙලා තියෙනවා. හැබැයි දැන් නම් බලන්න දෙන්නේ වතුර වැඩි හින්දා නැත්තම් වතුර නැති කාලෙක අපිට පුළුවන්කම තිබුණා මෙතන තැන් වල හාරපු වලවල බලන්න. ඊතර වතුර පාරක් ඒ වුණාට නාන්න බෑ. ඒ දවස්වල බුත්තලට වැස්ස වැඩි. ඉතින් වතුර ඔක්කොම බොර පාට වෙලා තියෙන්නේ. මොකද මේකට ඉඳලා හිටලා තමයි වහින්නේ. අස්සම මේ තියෙන රොන් මඩ ඔක්කොම අවිස්සලා වතුර ටිකක් ගුමුරු පාටයි. හැබැයි මේ වතුර ගුරු පාට වුණාට පට්ට පිරිසුදුයි කියලා තමයි මේ වැත්ත කට්ටිය කියන්නේ. ඒකයි. පන්සල වටේම ඇවිද්දා. දැන් නම් හරි මහන්සි. ලේසි උන්නේ නෑ මේ ගමන. අපිට මේ පැත්ත හුරු නෑනේ. ඉතින් පන්සලට ආවා කියලා නිකන් අපි ආවේ නෑ. අපේ අත පිරෙන්නයි හිත පිරෙන්නයි දැනුමක් දීලා මේ වගේ රසම රස අඹ මලු දෙකකුත් දුන්නා. හරි. ඔන්න නම් අපේ ගමන අවසන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක්.